ලස්සන දවසක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. රොනායා ප්ලාන් නර්සරි වෙතින් ඔන්න ඔයාලට අද ලස්සන පැකේජ් එකක් අරගෙන ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ පැකේජ් එකට කැමති කෙනෙක් ඉන්නවා නම් 074යි 28යි 78යි 970 මගේ නම්බර් එකට මැසේජ් එකක් දාන්න. ඉතින් මෙතන තියෙන්නේ අද ගලවපු කඳ පැල සෙට් එකක්, මල් ආසන්න පැල සෙට් එකක් සහ චූටි පැල ටිකුත් තියෙනවා. ඉතින් මේවා ගොඩක් තියෙන්නේ සීඩ් වර්ග සහ බ්ලැක් බ්‍රවුන් සීඩ්. එතකොට මැලේසියන් බ්ලැක් පැල 3ක් තියෙනවා. පින්ක් බර්ඩ් එකක් තියෙනවා. එතකොට පියුරිනෝ පැල 4ක් විතර තියෙනවා. මට පියුරිනෝ පැල සෙට් එකේ බොටම් එකේ නම සඳහන් කරලා නැති නිසා මට චුට්ටක් ඒ ගැන මේ හිතාගන්න බෑ පියුරිනෝද කියලා. ඒ වුණාට මට මතකයේ විදිහට පියුරිනෝ එකක් තමයි ඒ තියෙන්නේ. ඉතින් මෙන්න මේ ආකාරයට බ්ලැක් පැල තියෙනවා. ඒ වගේත් පොඩි පැලක් තියෙනවා. ලස්සන සීඩ් වර්ග තමයි තියෙන්නේ. බැංකොක් වටින සීඩ් වර්ග. මම ඔයාලට මෙන්න මේ ප්ලාන්ට් දෙකේ මල පෙන්නන්නම්. හරිම ලස්සනයි. බයි කලර් වෙන ලස්සන ප්ලාන්ට් එකක් තමයි. ඒ එක්කම මෙයාලා පැල 4ම පියුරිනෝ කියලා මං හිතනවා. නැත්තම් පියුරිනෝ නැත්තම් ඇලෙක්සියා පින්ක් එක වෙන්න ඕනේ. මේ තියෙන්නේ මැලේසියන් බ්ලැක් එක. එයාගෙමුත් පැල 3ක් තියෙනවා. හොඳටම මුල් තියෙන නිරෝගී පැල සෙට් එකක්. මෙයාලා නම් සීඩ් එකක්. මෙයා රෙඩ් කලර් සීඩ් එකක්. එයත් නිරෝගී පැලයක්, මල් ආසන්න. ඉතුරු පැල ටිකම මල් ආසන්න. මෙයාගෙත් මම පෙන්නන්නම් මල කොයි වගේද කියලා. මෙන්න මේ විදිහට තමයි එයාගේ මල තියෙන්නේ. හරිම ලස්සනයි. ඒ එක්කම තවත් පැල ටිකක් තියෙනවා. මෙන්න මේ පැල දෙකේ විතරයි මුල් චුට්ටක් අඩුව කැඩිලා ආවේ. එනට මුල් තියනවා දෙකක් තුනක්. ඒ දෙකත් හදාගන්න පුළුවන්. ඒ වගේම මෙන්න මෙයා වයිට් සීඩ් එකක්. ඒ එක්කම පින්ක් බර්ඩ් එක පැලයක් තියෙනවා. ඉතින් මෙතන පැල ඔක්කොම 22ක් 23ක් විතර තියෙනවා. ඒ වුණාට 20කට තමයි මම ඔයාලට ගණන් කියන්නේ. අලුතින්ම මල් ටිකක් හදන්න බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක්ට මේ පැකේජ් එකම ගන්නවා නම් ගොඩක් වටිනවා. ඒකම හරිම මල් ආසන්න පොහොට්ටු තියෙන පැලත් මෙතන තියෙනවා. ඉතින් මේ පැල සෙට් එකම අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් ඉක්මනින්ම මැසේජ් එකක් දෙන්න. 074යි 28යි 78යි 970. හෙට දවසේ කුරියර් කරලා එවන්න පුළුවන්. ගොඩක් දවස් තියාගන්න බෑ. නැත්තම් මේ පැල සෙට් එකම රිපෝට් කරනවා මම.